අදයි බලන්න යන්නේ යපස් භාවිතයෙන් යකඩ නිස්සරණය කිරීමේ ක්‍රියාවලියයි. මේ සඳහා ධාරාඋෂ්මකය නැමැති උපකරණයක් භාවිත කරනවා. ධාරාඋෂ්මකය ගිනි ගඩොලින් නිර්මාණය කරලා තියෙනවා. මේ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලෙස කාබන් හේවත් කෝක්, කැල්සියම් කාබනේට් හේවත් හුණුගල් සහ යපස් භාවිතා වෙනවා. යපස් වල අඩංගු සංඝටක ලෙස හීමටයිට්, මැග්නටයිට්, ඇලුමිනියම් ඔක්සයිඩ් සහ සිලිකන් ඩයොක්සයිඩ් ගන්න පුළුවන්. මෙහි දක්වා ඇත්තේ ධාරාඋෂ්මකය තුළට ද්‍රව්‍ය ඇතුළත් කරන හේතු හැඩ දොරෙහි ක්‍රියාකාරීත්වයයි. පාලිත තත්ත්වයට යටතේ ඔක්සිජන් සහිත උණුසුම් වාතය මෙම කුටීරයෙන් ධාරාඋෂ්මකය තුළට ඇතුළත් වීම සිදු වේ. ඉහළ කොටසින් අපවායු ඉවත් කිරීම සිදු කරයි. මෙහිදී සිදුවන වායු හුවමාරු වීමේ ක්‍රියාවලිය මෙලෙස දැක්විය හැකිය. ධාරාඋෂ්මකයේ පහළ කොටස සාමාන්‍යයෙන් කෙල්වින් 1000ක පමණ උෂ්ණත්වයක් දරන අතර ඉහළ කොටස කෙල්වින් 700ක පමණ උෂ්ණත්වයක් දරයි. ධාරාඋෂ්මකයේ පහළ කොටසේදී කාබන් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කර කාබන් ඩයොක්සයිඩ් නිපදවයි. කාබන් ඩයොක්සයිඩ් ඉහළ උෂ්ණත්වවලදී ස්ථායී නොවන බැවින් කාබන් මොනොක්සයිඩ් බවට ඔක්සිහරණය වේ. මෙම කාබන් මොනොක්සයිඩ් ධාරාඋෂ්මකයේ ඉහළ කොටස් වලට ගමන් කරයි. ඉහළ කොටස් වලදී උෂ්ණත්වය අඩු බැවින් කාබන් මොනොක්සයිඩ් වල ස්ථායීතාව අඩු වේ. එම නිසා වඩාත් ස්ථායී කාබන් ඩයොක්සයිඩ් බවට පත්වීමට හීමටයිට් සමග ප්‍රතික්‍රියා වීම සිදු වේ. එමගින් මැග්නටයිට් නිපදවයි. මෙහිදී නිපදවන කාබන් ඩයොක්සයිඩ් අපවාත කුටීර හරහා ඉවත් වේ. මැග්නටයිට් නැවතත් කාබන් මොනොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා වී කාබන් ඩයොක්සයිඩ් සහ ෆෙරස් ඔක්සයිඩ් නිපදවයි. ෆෙරස් ඔක්සයිඩ් කාබන් මොනොක්සයිඩ් සමග තවදුරටත් ප්‍රතික්‍රියා වී යකඩ නිපදවීම සිදු කරයි. දැන් මෙම ක්‍රියාවලිය වඩාත් සවිස්තරාත්මකව බලමු. ධාරාඋෂ්මකයේ පහළ කොටසේදී පෙරකී ලෙසම කාබන් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා වී කාබන් ඩයොක්සයිඩ් නිපදවීම සිදු කරයි. කාබන් ඩයොක්සයිඩ් වල ස්ථායීතාව වැඩි උෂ්ණත්වවලදී අඩු බැවින් වැඩි උෂ්ණත්වවලදී වඩාත් ස්ථායී කාබන් මොනොක්සයිඩ් බවට පත්වීම සිදු වේ. ඒ සඳහා මෙහිදී නිපදවූ කාබන් ඩයොක්සයිඩ් නැවතත් කාබන් සමග ප්‍රතික්‍රියා වී කාබන් මොනොක්සයිඩ් නිපදවයි. කාබන් මොනොක්සයිඩ් වැඩි උෂ්ණත්වවල ස්ථායී වෙනවා මෙන්ම කාබන් ඩයොක්සයිඩ් ඊට සාපේක්ෂව අඩු උෂ්ණත්වවලදී ස්ථායී වේ. එනම් ධාරාඋෂ්මකයේ ඉහළ කොටස්වලදී කාබන් ඩයොක්සයිඩ් වල ස්ථායීතාව වඩාත් වැඩිය. මෙම කාබන් මොනොක්සයිඩ් ධාරාඋෂ්මකයේ ඉහළ කොටස් වලට ගමන් කරයි. එහිදී වඩාත් ස්ථායී වන්නේ කාබන් ඩයොක්සයිඩ් බැවින් කාබන් ඩයොක්සයිඩ් බවට කාබන් මොනොක්සයිඩ් පත් වේ. මේ සඳහා හීමටයිට් සමග ප්‍රතික්‍රියා වී මැග්නටයිට් සහ කාබන් ඩයොක්සයිඩ් නිපදවයි. මෙහි නිපදවන කාබන් ඩයොක්සයිඩ් අපවායු කුටීර හරහා ඉවත් වේ. මැග්නටයිට් තවදුරටත් කාබන් මොනොක්සයිඩ් සමග ඔක්සිහරණය වී ෆෙරස් ඔක්සයිඩ් නිපදවයි. ෆෙරස් ඔක්සයිඩ් තවදුරටත් කාබන් මොනොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා වී යකඩ නිපදවයි. මෙම යාන්ත්‍රණයට අමතරව තවත් යාන්ත්‍රණයක් මගින් යකඩ නිස්සාරණය වීම සිදු වේ. එහිදී හීමටයිට් කාබන් මොනොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා වී මැග්නට් බවට පත් වී එම මැග්නටයිට් නැවතත් කාබන් මොනොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා වී ෆෙරස් ඔක්සයිඩ් බවට පත් වී එම ෆෙරස් ඔක්සයිඩ් ධාරාඋෂ්මකයේ පහළ කොටස් වලට ගමන් කරයි. පහළ කොටස් වලදී පහළ කොටස් වල පවතින කාබන් සමග ප්‍රතික්‍රියා වී යකඩ නිපදවීම සිදු වේ. මෙලෙස නිපදවාගත් යකඩ ධාරාඋෂ්මකයට සැපයන උණුසුම් වාතය සමග සංඝටනය වී නැවතත් යකඩ ඔක්සයිඩ් බවට පත්වීමට ඉඩකඩක් පවතී. මේ වළක්වා ගැනීම සඳහා යකඩ ස්තරයට ඉහළින් ලෝබල් ස්තරයක් නිර්මාණය කිරීම සිදු කරයි. මෙහිදී කැල්සියම් කාබනේට් තාප වියෝජනය සිදු වේ. කැල්සියම් කාබනේට් තාප වියෝජනය වීමෙන් කැල්සියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් නිපදවයි. මෙම කැල්සියම් ඔක්සයිඩ් ඇලුමිනියම් ඔක්සයිඩ් සහ සිලිකන් ඩයොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා වී කැල්සියම් සිලිකේට් සහ කැල්සියම් ඇල්මිනේට් නිපදවයි. මේවා ලෝබර නම් වේ. මේවා යකඩ ස්තරයට ඉහළින් සෑදීම නිසා යකඩ නැවතත් ඔක්සිජන් සමග සංඝට්ටනය වී යකඩ ඔක්සයිඩ් නැවත නිපදවීම වළක්වයි. යකඩ නිස්සාරණ ක්‍රියාවලිය අවසන්.
මේ කර්මාන්තයෙන් අහන ප්‍රශ්නය වෙන්නේ අපවාද කුටීර හරහා පිටවන වායුන්ගේ වැඩිම සංයුතියක් සහිත වායු වර්ගය කුමක්ද? මේ දේ ගැන ඔයාලගේ අදහස් සහ ඔය ප්‍රශ්න උත්තරේ කමෙන්ට් එකකට දාන් යන්න. තව අලුත් කර්මාන්තයකින් ඊළඟ වීඩියෝෙන් හමු වෙමු. ස්තුතියි.